ගොඩක් රසවත් ඒ වගේම ක්‍රිස්පියට සව්බර් එකක් හදාගන්න විදිය බලමු. අපි දැන් මේ මුලින්ම එකතු කරන්න යන්නේ පොල් ටික. සව්බර් එක හදන්න පොල් එකතු කරගත්තා. ඊළඟට සීනිත් අපි එකතු කරගමු. දැන් අපි මේ එකතු කරන්න යන්නේ බෙදගත්ත සව් ටික. සව් අනිවාර්යෙන් බෙදලම ගන්න. ඊළඟට අපි එකතු කරනවා ත්‍රිපෝෂ ටික. මම බබාට කන්න ඉඳලා ත්‍රිපෝෂ ටිකක් එකතු කරනවා. ඔයගොල්ලෝ තියනවනම් පොඩි බබෙක් ඉන්නවනම් විතරක් එකතු කරන්න. ඊළඟට බටර් මේස් හැඳි දෙක එකතු කරලා හොඳට කලවම් කරගන්න. අපි දැන් මේ ඔක්කොම කලවම් කරගත්තට පස්සේ මේස හැඳි 3ක් විතර වතුර එකතු කරගමු. මොකද පොල් වලත් වතුර ගතියක් තියෙනවා. ඒ වගේම සීනි වලත් වතුර ගතියක් තෙත ගතියක් එනවා. ඒ නිසා මේස හැඳි 3ක් විතර එකතු කරගෙන හොඳට කලවම් කරගමු. දැන් මේක අතින් අනා ගන්න ඕනේ. මොකද හැන්දෙන් අනන්න බෑ. අනිවාර්යෙන් අතින් අනන්න වෙනවා. අතට අරන් බලන්න ගුටියක් ගහනවද කියලා. ඒ ගුටිය ගහෙන්නත් ඕන, ලිහෙන්නත් ඕන. දැන් අපි සව්බර් ටික හදාගමු. තෙල් කොලේ අනිවාර්යෙන් තෙල් ටිකක් ගාලා ගන්න. එතකොට තමයි සව්බර් එක ලේසියෙන් මේ අරන් තියෙන ඉන්දියාපුවන් ගෙඩියක් නේ දැන් මේ අච්චුවට. ඒකෙත් තෙල් ටිකක් තවර ගන්න අනිවාර්යෙන්. එතකොට ලේසියෙන්ම මේ සව්බර් එක මේ තැටියට හදාගන්න පුළුවන්.